අද පායන්නේ තෙදා ඉරහමයි. අද තියෙන්නේ තෙදා ගහකොළමයි. අද ඉන්නේ තෙදා සතා සීපාවමයි. අද හමන්නේ තෙදා හුළඟමයි. මොකද වෙනස? සතුන්ගේ sannivedanaya අදටත් ඒකමයි. වෙනස් වෙලා තියෙන්නේ අපි විතරයි. වෙනස් වෙලා තියෙන්නේ අපේ සිතුවිලි විතරයි. වෙනස් වෙලා තියෙන්නේ අපේ හැසිරීම විතරයි. මේ ලෝකයේ ආයමත් හෙළ යුගයක් බවට පත් කරන්න අපි කළ යුතු එකම දේ අපි අපිව හදාගන්න එක නෙවෙයිද? අපි අපේ ගුණධර්ම ටික ආයමත් වගා කරගන්න එක නෙවෙයිද? ඖෂධ පැලයක් ගෙවත්තේ හිටවනවා වගේම මානව ගුණධර්ම හිතේ පැල කරගන්න පටන් ගන්න. රුක් රෝපණ ව්‍යාපෘති වෙනුවට අපිට ඕන වෙන්නේ සිත් රෝපණ ව්‍යාපෘති.